ආයුබෝවන් අද දවසේදීත් ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා ඔසුකෙත ලංකා YouTube නාලිකාව වෙත. මම දේශීය වෛද්‍ය රවින් පතිරණගේ. අද දවසේදී ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව හෙළවෙදකමට හා සිංහල වෛද්‍යකමට අනුව බැදිහාල් කැඳක් නිවැරදිව හදාගන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි මොන වගේ රෝග සඳහාද බැදිහාල් කැඳ භාවිතා කරන්නේ. බැදිහාල් කැඳවල තියෙන ගුණය. ඒ කියන්නේ ඖෂධීය වශයෙන් වෙදකමට අනුව බැදිහාල් කැඳවල තියෙන ගුණය මොනවද? මෙන්න මේ සම්බන්ධව අද දවසේදී ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් සිංහල වෙදකමට අනුව නිවැරදිව රෝගයක් සඳහා එහෙම නැත්නම් රෝගයකට පෙර එහෙම නැත්නම් රෝගයකින් පසු අවස්ථාවකදී බැදිහාල් කැඳ දෙන්න සුදුසුම ආකාරයට සකස් කරගන්න විදිය පාරම්පරික අපේ වෙදකමට අනුව අද දවසේදී කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. බොහෝ දෙනෙක් මේ බැදිහාල් කැඳ හදන විදිය සම්පූර්ණයෙන්ම වැරදි. මොකද මේක රෝගයකට පමණක්ම. ඒ කියන්නේ මේ බැදිහාල් කැඳ නිකන් අපි කැඳ වශයෙන් බොන්නේ නැහැ බොහෝ දුරට. බියුව කියලා අගුණයක් නැහැ. නමුත් මේක දෙන්නෙම රෝගයකට. ආමාශගත, එහෙම නැත්නම් ආමය, එහෙම නැත්නම් ත්‍රිදෝෂයන් කිපීම, එහෙම නැත්නම් වෙනත් ආසාදන තත්ත්වයන් මෙන්න මෙවැනි රෝගයකටම තමයි බැදිහාල් කැඳ ලබා දෙන්නේ. ඉතින් ඒ නිසා බොහෝ දෙනෙක් මේක හදන විදිය සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රමයට තමයි කැඳ එක හදාගන්නේ. ඒ නිසා අද ඔබට කියලා දෙනවා නිවැරදිවම කොහොමද කැඳ එකක් හදාගන්නේ කියලා. පෙරදිග වෛද්‍ය විද්‍යාවට අනුව අපේ සිංහල වෙදකමට, හෙළ වෙදකමට, ආයුර්වේදයට අනුව නූතන විද්‍යාත්මකව බැලුවත් විද්‍යාත්මකව කැඳ එකක් තමයි බැදිහාල් කැඳ කියලා කියන්නේ. ආරාධනා කරනවා මෙතෙක් ඔබ ඔසුකෙත ලංකා YouTube නාලිකාව තවම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා නිරෝගී සම්පන්න පරපුරක් රටට ලෝකයට දායාද කිරීම වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙන්න කියලා. අපි බලමු බැදිහාල් කැඳ පානීය කරන්න සුදුසු අවස්ථාවන් මොනවද කියලා. කියන්නේ මොන වගේ අවස්ථාවකදීද බැදිහාල් කැඳ පානීය කරන්න පුළුවන් වෙන්නේ කියලා. ආසාදන අවස්ථාව සමහර විට අජීර්ණයක් වෙන්න පුළුවන්, ආහාර අජීර්ණයක්, එහෙම නැත්නම් අතිසාරය, එහෙම නැත්නම් වෙනත් වෛරස් ආසාදනයක්, ක්‍රිමි ආසාදනයක්. මෙන්න මෙවැනි ආසාදන අවස්ථාවකදී බැදිහාල් කැඳ භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන් අජීර්ණයකදී, එහෙම නැත්නම් අතිසාරය වගේ අවස්ථාවක බැදිහාල් කැඳ දෙන්නේ මුලින්ම කැඳ වතුර විතරයි. මුලින්ම කැඳ වතුර විතරක් දීලා ඊට පස්සේ තමයි සාමාන්‍යයෙන් අපි කියන්නේ කැඳ බත් එක්ක ආහාරයට දෙන්නේ. විශේෂයෙන් ආම දෝෂයකදී, ඒ කියන්නේ ආමය ඇති වුණාම ආහාර නොපසවීම. ඔය ආමය තමයි හන්දි රෝග වලට මූලික හේතුව, ආතරයිටිස් වැනි රෝග වලට. මෙන්න මේ ආමය ඇති වුණු අවස්ථාවලදී බැදිහාල් කැඳ අපිට ලබා දෙන්න පුළුවන්. ආමයට තියෙන නිර්දේශිත සිංහල වෙදකමට, එහෙම නැත්නම් ආයුර්වේදයට, අපේ හෙළ වෙදකමට අනුව ආමයට තියෙන ප්‍රධානතම ප්‍රතිකාර ක්‍රමයක් තමයි ලංඝනය. මේ ආයුර්වේදයේ කියන්නේ ලංඝනය කියලා. අපේ දේශීය වෙදකමට අනුව මේක निराहार උපවාසය. කියන්නේ निराहारව සිටීම. බොහෝ වේලාවක් निराहारව සිටලා ප්‍රථම ආහාරය වශයෙන්, ප්‍රථම ඖෂධය වශයෙන් දෙන්න සුදුසුම දේ තමයි බැදිහාල් කැඳ වතුර ටික. ඒ කියන්නේ කැඳ බත් ටිකක් දෙන්නේ පසුව ප්‍රථමයෙන් දෙන්න පුළුවන් බැදිහාල් කැඳ වතුර. එමගින් අර ආම දෝෂය මගහැරලා, ආම දෝෂය සුව කරලා ආහාර දිරවීමේ ක්‍රියාවලිය හොඳට සාර්ථකව නැවත සක්‍රිය කිරීමේ හැකියාව මේ බැදිහාල් කැඳ වතුර වලට තියෙනවා. කාන්තාවක් ගර්භණී වුණාම ඒ මුල් කාලයේදී අර වමන යන ස්වභාවයක්, ඔක්කාර ගතියක් එනවා. ආහාර අරුචියක් එනවා. මෙන්න මෙවැනි අවස්ථාවලදී බැදිහාල් කැඳ දෙන්න පුළුවන්. ආම වාතය උත්සන්න වෙලා සන්ධි වාතයක් බවට පත් වෙලා ආතරයිටිස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් හන්දි රෝගයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය මේ ආමය වැඩි වුණාම උණ ගතිය, වෙන ශරීර මාංශ පේශි වේදනාව, බොහෝ රෝග තත්ත්වයන් නැති වෙනවා. මෙන්න මෙවැනි අවස්ථාවලදී සුදුසුම ආහාරයක්, සුදුසුම ඖෂධයක් හැටියට බැදිහාල් කැඳ නිර්දේශ කරන්න පුළුවන්. බැදිහාල් කැඳවල තියෙන ගුණ සිංහල වෙදකමට අනුව, එහෙම නැත්නම් අපේ හෙළ වෙදකමට අනුව, ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මොනවද කියලා අපි යුට්ටක් දැනගෙනිමු. මේ බැදිහාල් කැඳ පානීය කිරීම තුළ දිරවීමේ හැකියාව ඉතා ඉහළ මට්ටමකට ගෙනියන්න පුළුවන්. ඒ වගේම තමයි ආමාශගතව නොදිර වූ ආහාර කොටත් දිරවීමේ හැකියාවත්
ඒ වගේම තමයි ආමාශයේ ඉතුරු වී තිබෙන නොදිරවන කොටස් ආමාශයෙන් ඉවත් කරවීමේ හැකියාවත් බැදිහාල් කැඳවලට තියෙනවා. ආම දෝෂ සුව කිරීමේ හැකියාව ඉහළ මට්ටමක පවතිනවා. රෝගී තත්ත්වයන් හේතුවෙන් දුර්වල වූ ආමාශය නැවත සක්‍රිය කරවීමේ හැකියාව හිමින් නැවත සක්‍රිය කරවීමේ හැකියාව බැදිහාල් කැඳවලට ඉතා ඉහළ මට්ටමකින් පවතිනවා. සමහරුන්ට වමන යනව නතර කරගන්න අපහසුයි. මෙන්න මේ වමනය පාලනය කිරීමේ හැකියාවත් බැදිහාල් කැඳවලට පවතිනවා. ඒ වගේම තමයි සමහර පුද්ගලයන්ට ඉක්කාව ඇති වෙනවා. ඉක්කාව ඇති වුණාම බොහෝ වේලාවක් පවතිනවා නවතින්නේ නැතුව. සමහර අයට දින 2-3ක් පවතිනවා. මෙන්න මෙවැනි අවස්ථාවකදී බැදිහාල් කැඳ වතුර පානය කිරීම තුළින් ඒ වගේම දින කිහිපයක් නොකඩවා මේ බැදිහාල් කැඳ ගත්තොතින් ඒ ඇති වූ ඉක්කාව සම්පූර්ණයෙන්ම සුව කරලීමේ හැකියාව පවතිනවා. යම්කිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අප්‍රාණික වූ ශරීරය පණ නැති වූ ශරීරය නැවත ප්‍රාණවත් කරලා ගැනීමේ හැකියාව බැදිහාල් කැඳවලට පවතිනවා. ශරීරයේ විස කොටස් ඉවත් කිරීමේ හැකියාව බැදිහාල් කැඳ සතුව පවතිනවා. ඒ වගේම තමයි ශරීරය හොඳින් ශක්තිමත් කිරීමේ හැකියාවත් බැදිහාල් කැඳවලට පවතිනවා. දැන් අපි සාකච්ඡා කරා බැදිහාල් කැඳවල තියෙන ගුණාත්මක භාවය. ඒ වගේම තමයි බැදිහාල් කැඳ මොන වගේ අවස්ථාවකදීද දෙන්න පුළුවන් කියන එක. අපි දැන් බලමුකෝ නිවැරදිම ආකාරයට. මම මුලිනුත් සඳහන් කරානේ සිංහල වෙදකමට හා හෙළ වෙදකමට අනුව මේ බැදිහාල් කැඳ නිවැරදිව සකස් කරගන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ රතු කැකුළු හාල්. සාමාන්‍යයෙන් අපි බැදිහාල් කැඳවලට ගන්න පුළුවන් එක්ක රතු කැකුළු හාල් එහෙම නැත්නම් සුදු කැකුළු හාල්. මෙතෙන්දී අර දේශීය අපිට පාරම්පරික හාල් උනත් ඕන දෙයක් ගන්න පුළුවන් රතු හෝ සුදු කැකුළු හාල් වලට අයිති වෙන දේවල්. අපි දැන් ඊළඟට මේ හාල් ටික හොඳින් බැද ගන්නවා. මතක තබා ගත යුතු දෙයක් තමයි මේ හාල් හොදලා බදින්න යන්නේ නැහැ. මෙන්න මේ ආකාරයටම තියෙද්දි හාල් ටික බැදගත යුතුයි. ඒක විද්‍යාත්මක හේතුවක් මත තමයි එහෙම සඳහන් කරන්නේ. ඊළඟට අපි දැන් මේ හාල් ටික බැදගමු. බැදගෙන ඉවර වෙලා තමයි හාල් ටික සෝදලා ගන්නෙ. දැන් මෙන්න මේ හාල් ටික හොඳින් බැද ගන්න ඕන. දැන් මේ හොඳට හාල් ටික බැදිලා තියෙන්නේ. ප්‍රණීත සුවඳකුත් එනවා. ඉතින් මේ හොඳට බැදිච්ච හාල් ටික අරගෙන තමයි අපි බැදිහාල් කැඳ හදාගන්නේ. දැන් මේ අවශ්‍ය ප්‍රමාණයටම මේ හාල් ටික හොඳින් බැදිලා තියෙන්නේ. දැන් අපි හොඳින් මේ බැදගත් හාල් ටික සෝදගමු. මේ හාල් ටික බැදලි ඔරුණාට පස්සේ තමයි හාල් ටික හොඳට සෝද ගන්න ඕන. හොඳට සෝදලා ටික වේලාවක් මේ හාල් ටික පොඟව ගන්න ඕන. කිහිප විටක් හොඳින් සෝදාගත්ත මේ හාල් ටික අපි විනාඩි 20ක් 30ක් අතර කාලයක් හොඳින් පෙඟෙන්නට හරින්න ඕන. ඒ හාල් ටික හොඳින් පෙඟෙන්න සලස්වල ඉවර වෙලා තමයි අපි කැඳ එක සූදානම් කරගන්න යන්නේ. කැඳ පිළියෙල කිරීමට සුදුසු මුට්ටියක් තෝරගෙන අපි මේ මුට්ටියට වතුර ටිකක් වක් කරගෙන අවශ්‍ය ප්‍රමාණයට වතුර ටිකක් වක් කරගෙනමු. දැන් ඊළඟට අපි මේ බැදගත් හාල් ටික විනාඩි 30ක පමණ කාලයක් පොඟවලා අවසానයි. මේ පෙඟිච්ච හාල් ටික මේ මුට්ටියට එකතු කරගමු. ඒ සියලුම හාල් ටික අපි එකතු කරගෙනමු. දැන් අපි ඒ කැඳ පිස ගැනීමට තමයි සූදානම් වන්නේ. ඒ හොඳින් ලිපේ තබාගෙන අපි හොඳින් ගින්දර යොදා හොඳින් තම්බාගමු හාල් ටික. හොඳයි දැන් මේ කැඳ එක හොඳට පැසීගෙන එනවා. නියමාකාරයට පිළියෙල වීගෙන එනවා. මෙන්න මේ අවස්ථාවේදී මේක හැඳි ගන්න ඕන. සාමාන්‍යයෙන් කැඳ එකක් හැඳි ගන්න අවශ්‍යයිනේ. ඉතින් මේක හිමිහිට හැඳි ගන්න ඕන කැඳ එක. අපි දැන් මේකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගෙන ඉමු. දැන් මේ නියම ආකාරයට කැඳ එක සකස් වෙලා තියෙන්නේ. හොඳින් තැම්බිලා තියෙන්නේ. අවශ්‍ය දේවල් සියලුම දේවල් එකතු කරලා තියෙන්නේ. මොකද මේක බැදිහාල් කැඳ. බැදිහාල් කැඳට සාමාන්‍යයෙන් අපි එකතු කරන්නේ වෙදකමට අනුව ලුණු සල්පයක් විතරයි. මොකද මේක රෝගී තත්ත්වයන්ට පමණක් දෙන කැඳ එකක් නිසා වෙනත් කිසිම දෙයක් එකතු කරන්නේ නැහැ. අපි දැන් මේ කැඳ එක ලිපෙන් බාගෙන ඉමු. හොඳයි. ඔබ දැන් බැදිහාල් කැඳ නිවැරදිව හදන විදිය දැක්කනේ. මෙන්න මේ ආකාරයට බැදිහාල් කැඳ හදලා රෝගී අවස්ථාවලදී බැදිහාල් කැඳ පානය කිරීම තුළින් ඒ රෝගය පාලනය කර ගැනීම මෙන්ම සුවපත් කර ගැනීමේ හැකියාවත්
පවතිනවා. එහෙමනම් ආරාධනා කරනවා මෙතෙක් ඔබ ඔසුකෙත ලංකා YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා නිරෝගී සම්පන්න අනාගත පරපුරක් රටට ලෝකයට දායාද කිරීම වෙනුවෙන් අපිත් සමග එකතු වෙන්න කියලා. ඔබ සැමටම තෙරුවන් සරණයි. නිරෝගී සුවයම අත් වේවා.